හරි අපි යන ළමයි අද ඔයාලගේ මෝනින් ඩෝස් එකේ ප්‍රශ්නෙට බලන්න කේන්ද්‍රික ඛණ්ඩාශ්‍රිත ගැටලුවක් තියෙන. හරි කේන්ද්‍රික ඛණ්ඩාශ්‍රිත කියන්නේ පරිමිතිය වර්ගඵලයේ තියෙන ගැටලුවක් තියෙන්නේ. බලමු මොකද ප්‍රශ්නේ කියලා. වෙළඳ ලාංඡනයක් සවි කර ඇති පුවරුවක් ත්‍රපීසියම හැඩති කොටසකින් හා කේන්ද්‍රික ඛණ්ඩ හැඩති කොටසකින් සමන්විත වේ. phi සමානයි 7න් 22 ලෙස ගන්න. හරි බලන්න ළමයි මෙන්න මේ තියෙන්නේ වෙළඳ ලාංඡනයක්. හරි මේ පහළ කොටස තියෙන්නේ ත්‍රපීසියමක හැඩයක්. හරි මේ පහළ කොටස ත්‍රපීසියමක හැඩයක්, උඩ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක හැඩයක්. පළවෙනි එක අහනවා BCD කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. BCD කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරි ළමයි බලන්න මේ පාදයේ සමානයි කියලා දීලා දිනවා. මෙතන 14යි මේ පාදයේ මෙයාට සමානයි කියලා දීලා දිනවා. එහෙනම් මෙතන 14 නම් මෙතනත් 14යි සෙන්ටිමීටර්. හරි ඔයාලා දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් සමානයි. එහෙනම් මෙතන 14 නම් මේ පැත්තත් 14යි සෙන්ටිමීටර්. හරි බලන්න තමයි පළවෙනි එකේ අහන්නේ BCD කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. BCD මේ BCD කියන මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අහන්නේ. එහෙනම් අපි හොයමු. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න පුළුවන් අපිට වර්ගඵලය සමානයි 360න් θ ගුණ කිරීම phi r වර්ගය කියන සූත්‍රයෙන්. හරි 360න් θ වෙනුවට මට දාන්න පුළුවන් ළමයි මෙතන අංශක 90. එහෙනම් θ වෙනුවට අංශක 90 ගුණ කිරීම phi කියන්නේ 7න් 22යි ගුණ කිරීම r වර්ගය. r වර්ගය කියන්නේ අරයවතාවක් අර කියන්නේ r ගුණ කිරීම r අරය 14යි ආය 14යි. හරි r වර්ගය. හරි බලන්න ළමයි 90ට 90 ඒවා 1යි 360ට 90 ඒවා 4යි කැපිලා ගියා. හරි ආයි මම මේ දෙන්නව කපන දෙකෙන් 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි. හරි දැන් බලන්න 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි ඊට පස්සේ මෙන්න මේ දෙකයි කපලා යනවා 11 ගුණ කිරීම 14 විතරයි ළමයි ඉතුරුනේ මේ යට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. හරි 11 ගුණ කිරීම 14 විතරයි ඉතුරු වෙන්නේ. 11 වරක් 14 බලමු. 11 වරක් 14 අපිට එනවා 154යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි එහෙනම් බලන්න මෙන්න මේ BCD කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට ආව 154යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි ළමයි අපෙන් දෙවෙනි ප්‍රශ්නය අහනවා ලාංඡනය සවි කර ඇති පුවරුවේ වර්ගඵලය සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ මුළු රූපයේ වර්ගඵලය අහන්නේ. හරි මෙන්න මේ කොටස් දෙකේම වර්ගඵලය තමයි අහන්නේ. එහෙනම් බලන්න අපි මෙන්න මේ කොටසේ වර්ගඵලය හෙව්ව දැන් 154යි කියලා. මෙන්න මේ පහළ තියෙන කොටසේ වර්ගඵලය හොයලා මෙයාට එකතු කරා නම් හරි. එහෙනම් බලන්න පහළ තියෙන ත්‍රපීසියමක් මම ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්නම්. හරි අපි දන්නවා මේ ත්‍රපීසියමේ වර්ගඵලය කොහොමද හොයන්නේ? ත්‍රපීසියමේ වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව. සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව ගුණ කිරීම ලම්බ උස. හරි ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්නේ භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව ගුණ කිරීම ලම්බ උස. එහෙනම් බලන්න දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාද දෙක කියන ළමයි මෙන්න මේ පාදයයි මේ පාදයයි. හරි මෙතන 30යි මෙතන 14යි. මේ දෙන්නගේ එකතුව 30 ධන 14 ගුණ කිරීම ලම්බ කුස මෙතන මේ ත්‍රපීසියමේ ලම්බ උස ළමයි මෙන්න මේ දිග. හරි මෙතන 90ක් තියෙනවා නේද? මෙතනත් 90යි මේ තියෙන ලම්බ කුස 14යි. ලම්බ කුස වෙනකොට අපි ගත්ත 14යි කියලා. එහෙනම් බලන්න මෙතන 2ට 2 ඒවා 1යි 14ට 2 ඒවා 7යි. මේ දෙන්න කැපුණා. හරි උඩයි යටයි ගුණ කිරීමක මේ ගුණ කිරීමේ උඩයි යටයි 2ට 2 ඒවා 1යි 14ට 2 ඒවා 7යි. එහෙනම් බලන්න 30යි 14යි එකතු කරාම අපිට එනවා 44යි කියලා. 44 ගුණ කරනවා 7ෙන්. එහෙනම් අපිට එනවා 44 ගුණ කරාම 7ෙන් 7 වරක් 4 28න් 8 දෙකක් ඉතිරි 7 වරක් 4 28යි අර 2යි 30යි කියන්නේ 308යි වර්ග සෙන්ටිමීටර කියලා ආවා මෙයාගේ වර්ගඵලය. තමයි අපෙන් අහන්නේ මේ කොටසේ වර්ගඵලය විතරක් නෙමෙයි මේ සම්පූර්ණ කොටසේ වර්ගඵලය. එහෙනම් මම මේ දැන් හෙව්වේ මෙන්න මේ පහළ තියෙන කොටසේ කියන්නේ ත්‍රපීසියමේ වර්ගඵලය විතරයි. එහෙනම් මෙයාට මම මෙයාගේ වර්ගඵලය එකතු කරලා මුළු රූපයේ වර්ගඵලය මට ගන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් හොයන්නම්. හරි මුළු කොටසේ වර්ගඵලය සමානයි මෙයාගේ වර්ගඵලය අපි හොයාගත්ත 154යි වර්ග සෙන්ටිමීටර් කියලා. 154යි වර්ග සෙන්ටිමීටර්. මේ කොටසේ වර්ගඵලය අපි දැන් හොයාගත්ත 308යි කියලා. එහෙනම් මේ දෙකේ එකතුව අපිට ගන්න පුළුවන්. හරි මේ දෙනගේ එකතුව මෙතන 8යි 4යි 12න් දෙක එකක් ඉතිරි. ඒක මෙතන තමයි 5යි 1යි 6යි 3යි 1යි 4යි 462යි වර්ග සෙන්ටිමීටර තමයි මෙන්න මේ මුළු රූපේ වර්ගඵලය වෙන්නේ. කියන්නේ මෙන්න මේ ලාංඡනයේ මුළු වර්ගඵලය මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලය හොයලා මම එකතු කරා. හරි
එහෙනම් මුළු වර්ගඵලය අපිට ගන්න පුළුවන් 462යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. බලන්න ළමයි ඊළඟට මොකක්ද අහන්නේ කියලා. හරි. බලන්න ඊළඟට මොකක්ද අහන්නේ කියලා. තුන්වෙනි කොටසේ අහනවා BCD කේන්ද්‍රක ඛණ්ඩයේ ඡාප දිග. හරි. BCD කේන්ද්‍රක ඛණ්ඩයේ ඡාප දිග. තමයි BCD කියන්නේ මෙන්න මේ කොටස. හරි. ඔයාලට පැහැදිලි ඇති නේද මම කලින් කරපු ගාන? ඒ කියන්නේ දෙවෙනි එකේ අහලා තිබ්බ ලාංඡනයේ වර්ගඵලය. හරි. දෙවෙනි එකේ අහලා තිබ්බ ලාංඡනයේ වර්ගඵලය. ඒ කියන්නේ මේ මුළු රූපයේ වර්ගඵලය. මොකද්ද කරේ? මුලින්ම අපි හොයලා තිබ්බ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 154යි කියලා. ඊට පස්සේ අපි හෙව්වා මෙන්න මේ ත්‍රිපිසීමේ වර්ගඵලය 308යි කියලා. මේ දෙන්නම එකතු කරාම අපිට ආව මුළු රූපයේ වර්ගඵලය 462යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් බලන්න ළමයි දැන් අපෙන් අහනවා BCD කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. ඒ කියන්නේ මේ BCD හරි BCD මෙන්න මේ කොටසේ ඡාප දිග අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල දිග අහන්නේ. මෙන්න මේ වක්‍ර කොටසේ දිග තමයි අහන්නේ. අපි දන්නවා ඡාප දිග හොයන්නේ කොහොමද ළමයි? ඡාප දිග අපි ගන්නවා ඡාප දිග සමානයි 360න් θ ගුණ කිරීම 2πr කියන සූත්‍රයෙන්. හරි 360න් θ ගුණ කිරීම 2πr තමයි ඡාප දිග හොයන සූත්‍රය. එහෙනම් බලන්න 360න් θ වෙනුවට දාන්න මෙතන කෝණය අංශක 90යි ගුණ කිරීම 2 ගුණ කිරීම π කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියන්නේ මෙතන 14යි. හරි. බලන්න තමයි මේ 90ට 90 1යි 360ට 90 4යි 2ට 2 1යි 4ට 2 2යි. හරි. ඊට පස්සේ බලන්න 7ට 7 1යි 14ට 7 2යි මේ 2යි කපත හැ. මේ දෙකට මේ දෙක කැපිලා ගියා. ඉතුරුනේ ළමයි 22 විතරයි. එහෙනම් මෙන්න මේ කොටසේ ඡාප දිග අපි දෙනවා 22යි සෙන්ටිමීටර් කියලා. හරි 22යි සෙන්ටිමීටර් කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ දිග මේ වක්‍ර කොටසේ දිග 22යි සෙන්ටිමීටර්. හරි. ළමයි එහෙනම් අපිට මෙන්න මේ ඡාප කොටසේ දිග ආවා 22යි සෙන්ටිමීටර් කියලා. හරි. මොකක්ද අපි කරේ 360න් θ වැඩි කිරීමයි 2πr කියන සූත්‍රය දාලා තමයි මේක හෙව්වේ. හරි. එහෙනම් බලන්න අපි ඊළඟ ප්‍රශ්නයට යන්න. මම බෝඩ් එක මකා ගන්නම් ළමයි. ඔයාලා දැන් ගන්න try කරන්න. හරි. අපි යන ළමයි ඊළඟ ප්‍රශ්නයට මේකේ 4 වෙනි කොටස. හරි. අපි යන 4 වෙනි කොටස ඒකේ කියනවා ABCD කොටසේ පරිමිතිය 79 සෙන්ටිමීටර් නම් මුළු පුවරුවේ පරිමිතිය සොයන්න. හරි. ළමයි දැන් අපෙන් අහන්නේ ප්‍රශ්නේ මෙන්න මේ මුළු රූපයේ පරිමිතිය. හරි. මේ මුළු කොටසේ පරිමිතිය තමයි අහන්නේ. අපි දන්නවා ළමයි පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය කියන්නේ සංයුක්ත තල රූපයක වටේ දිග. හරි. පරිමිතිය කියන්නේ ඒ රූපේ වටේ දිග. එහෙනම් බලන්න මෙන්න මේ රූපය අපිට වටේ දිග හොයන්න පුළුවන් මේ දිගවල් ටික හොයලා එකතු කරගත්තා නම්. හරි. බලන්න මේ දිග අපි දන්නවා දැන් මේ වක්‍ර කොටසේ දිග මෙයක් දන්නවා. එහෙනම් මෙයා විතරයි අපිට අඩුනේ. හරි. බලන්න තමයි මෙයා අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ගානේ කියලා තියෙනවා ABDE කොටසේ පරිමිතිය 79 කියලා. හරි. බලන්න ABDE කියන්නේ කවුද කියලා? ABDE. හරි. ABDE මෙන්න මේ ත්‍රිපිසීමේ පරිමිතිය. කියන්නේ මෙන්න පහළ තියෙන කොටසේ පරිමිතිය තමයි 79ක් කියලා දීලා තියෙන්නේ. හරි. ABDE කියන මෙන්න මේ කොටසේ පරිමිතිය අපිට දීලා තියෙනවා 79 කියලා. ඊට පස්සේ අහන්නේ අපේ මේ මුළු රූපයේ පරිමිතිය. ළමයි මුළු රූපයේ පරිමිතිය ගනිද්දී අපිට එන්නේ වටේ දිගවල් විතරයි. හරි. මුළු රූපයේ පරිමිතිය ගද්දී අපිට ඕනේ වටේ දිගවල් විතරයි. ඇතුලේ දිගවල් ඕනේ නැහැ. දැන් මෙතන මෙන්න මේ ABDE කොටසේ පරිමිතිය 79 කියලා දීලා තින්නේ මෙන්න මේ කෑල්ලත් එක්ක. හරි. දැන් ගාන කියලා දිනවා ABDE කොටසේ පරිමිතිය 79 කියලා. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කොටසේ පරිමිතිය 79. පහළ තියෙන සම්පූර්ණ කොටසේ පරිමිතිය 79යි. හරි. අපිට ඕනේ මේ කෑල්ලයි විතරයි ওই පහළ තියෙන රූපෙන්. හරි. මේ ත්‍රිපිසීම හරි. මෙන්න මේ ත්‍රිපිසීම රූපෙන් හරි. මේ පහළ තියෙන රූපෙන් අපිට ඕනේ මේ කෑල්ලයි විතරයි. මෙයාව ඕනේ නැහැ. දැන් මේකේ පරිමිතිය 79 කියන්නේ මෙයයි මේ කෑලි හතරෙම දිග තමයි ළමයි 79 කියන්නේ. අපිට කෑලි හතරක් ඕනේ නැහැ. පරිමිතිය ගනිද්දී අපිට මේ ඇතුළේ දිගවල් ඕනේ නැහැ. හරි. පරිමිතිය කියන්නේ රූපයක වටේ දිග. දැන් මේ රූපේ පරිමිතිය කියන්නේ මේ රූපේ සම්පූර්ණ වටේ දිග. හරි. මෙහෙම ගත්තොත් මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙහෙට ඇවිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා ආයෙ මෙතනට යන එක තමයි පරිමිතිය කියන්නේ. නැතුව ඇතුලේ යන්නේ නැහැ. එහෙනම් අපිට ඇතුලේ දිගවල් ඕනේ නැහැ. හැබැයි දැන් අපිට මෙන්න මේ පහළ කොටසේ පරිමිතිය දීලා තියෙනවා 79යි කියලා. ඒ කියන්නේ මේ දිගත් එක්ක. එහෙනම් 79 ළමයි මේ දිග අඩු කරා නම් මට මේ කෑලි තුනේ
පරිමිතිය ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි 79 මට මේ කෑල්ල අඩු කරා නම් මේ කොටස් තුනේ පරිමිතිය ගන්න පුළුවන්. මොකද ගානේ කියලා තියෙන්නේ මේ කොටස් හතරෙම පරිමිතිය. හරි. 79 සෙන්ටිමීටර් කියන්නේ මේ කෑලි හතරෙම මෙයාගේ කියන කෑලි හතරෙම දිග තමයි 79 කියන්නේ. අපිට මේ කෑල්ල ඕනේ නෑ නේ පරිමිතිය හොයද්දි. මේ කෑල්ල ඕනේ නැති හින්දා හරි අපිට මේ කෑල්ල ඕනේ නෑ පරිමිතිය හොයද්දි. අපිට ඕනේ මේ කෑල්ලයි විතරයි. එහෙනම් 79 මම මේ දිග අඩු කරා නම් මේ ඉතුරු කෑලි තුනේ මට දිග හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි පරිමිතිය එකපාරෙන් හොයමු. බලමු ළමයි මම මොකද්ද කරන්නේ? මේ 79 කියන කොටසෙන් මේ කෑල්ල අඩු කරලා මේ කොටස් දෙක එකතු කරනවා. හරි. 79 කියන්නේ මේ කෑලි හතරෙම එකතුව. හරි. අපිට මේ මැද කෑල්ල ඕනේ නැහැ ඇතුළේ දිග පරිමිතිය කියන වටේ දිග. එහෙනම් මම මේ ඇතුළේ දිග අයින් කරලා ඉතුරු කොටස් තුනට මෙයයි එකතු කරන පරිමිතිය ගන්න. එහෙනම් මට පරිමිතිය එකපාරෙන් හොයන්න පුළුවන්. හරි. පරිමිතිය සමානයි බලන්න ළමයි මේ කෑලි හතරෙම මෙයයි මේ කොටස් හතරෙම දිග 79යි සෙන්ටිමීටර් මට යාගෙන් අඩු කරන්න ඕනේ මේ කෑල්ල. ඒ මෙයාමට වැඩක් නැහැ. මේ හරි මේ BD කියන්නේ අභ්‍යන්තර දිගක්. එයාමට වැඩක් නැහැ. පරිමිතිය කියන්නේ වටේ දිග හින්දා මේවා අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මම යාගෙන් අඩු කරන මේ කොටසේ දිග 14ක්. හරි අඩු කරලා ඒන උත්තරේට මේ කෑල්ල දෙක එකතු කරනවා. හරිනේ? හරි 79න් 14ක් අඩු කරාම තමයි මේ 79 කියන්නේ මෙයයි මේ කෑලි හතරෙම එකතුව. 14ක් අඩු කරා කියන්නේ මේ කෑල්ල නැහැ. ඒතකොට මේ කෑල්ල නැහැ කියන්නේ මේ කෑලි තුනේ දිග තමයි මේකෙන් එන්නේ. ඒ වෙන උත්තරේට මේ කෑලි දෙක මම එකතු කරා නම් පරිමිතිය මට ගන්න පුළුවන්. හරි. මේ කෑලි තුනේ එකතු වෙනවා මට 79න් 14ක් අඩු කරලා ඒකට එකතු කරනවා මම මේ දිග 22යි සෙන්ටිමීටර් මේ දිග 14යි සෙන්ටිමීටර්. එහෙනම් බලන්න මට මුළු පරිමිතිය ගන්න පුළුවන් 79න් 14ක් අඩු කරාම මට එනවා මේ 9න් 4ක් 5යි 7න් 1ක් 6යි 65යි සෙන්ටිමීටර් කියලා. ළමයි ඔය 65 කියන්නේ මෙන්න මේ දිගයි මෙන්න මේ කොටසේ දිගයි. හරි 65 කියන්නේ මෙන්න මේ කෑලි තුනේ දිග. 65 කියන්නේ මේ කෑල්ලයි. එහෙනම් මේ කෑලි තුනේ දිග ගන්නවා අපි 65යි කියලා. ඒකට මෙයයි එකතු කරා නම් හරි. අර කෑල්ල 22යි මේ උඩ ලියලා තියෙන එක තමයි මම මේ ලියන්නේ ආයි. මේ කෑල්ල 22යි මේ කෑල්ල 14යි සෙන්ටිමීටර්. මේ කෑලි තුනේම එකතුව ළමයි 65යි. මෙයයි මේ කෑලි තුනේම එකතුව 65යි. මේ කෑලි දෙක මම අමතරව එකතු කරා. එහෙනම් බලන්න මට මේක පරිමිතිය ගන්න පුළුවන්. මේ දෙක එකතු කරමු 65යි 22යි 14යි. හරි. 4යි 2යි 6යි 6යි 5යි 11න් 1 හරි එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 3ට 6ක් 9යි 9යි අර ඉතුරු එකයි 10යි. හරි. එහෙනම් 101යි සෙන්ටිමීටර් තමයි මේ මුළු රූපේ පරිමිතිය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දිගයි මේ කෑලි තුනේ එකතුවයි. මේ දිග අපි අයින් කළා දැම්ම ළමයි මේ දිග ඕනේ නැහැ අපිට. හරි. මේ දිග අපි අයින් කළා දැම්ම මේ දිග ඕනේ නැහැ. ඒක ඇතුලේ දිගක් හින්දා අපිට ඕනේ වටේ දිග විතරයි. මේ තුනේ දිග විතරක් අපිට ආව 65යි. ඒකට අපි එකතු කරා මෙයාවයි. එතකොට අපිට ආව 101 සෙන්ටිමීටර් කියලා මුළු රූපේ පරිමිතිය. හරි. අපි යන අවසන් ප්‍රශ්නෙට. හරි. අපි යන ළමයි අන්තිම ප්‍රශ්නෙට. අන්තිම ප්‍රශ්නේ අහලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ කොටස වෙනුවට. හරි. ළමයි කේන්ද්‍රික ඛණ්ඩ කොටස වෙනුවට කියන්නේ මෙන්න මේ උඩ කොටස වෙනුවට. හරි. මෙන්න මේ උඩ කොටස වෙනුවට එහි වර්ගඵලයට සමාන. මේකේ වර්ගඵලය අපිට ආව කීයක් කියලාද? මේකේ වර්ගඵලය අපිට ආව 154යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. අපි මුලින්ම හොයාගත්තේ මේ කොටසේ මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය අපි මුලින්ම හොයාගත්ත 154යි කියලා. දැන් කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස වෙනුවට එහි වර්ගඵලයට සමාන. ඒ කියන්නේ වර්ගඵලය මේකේ වර්ගඵලය 154යි. මේ 154ටම සමාන. හරි. එහි වර්ගඵලයට සමාන ඍජු කෝණාශ්‍රාකාර කොටසක් BD එක් පාදයක් වනසේ. මේ BD එක් පාදයක් වනසේ මෙතනින් ඍජු කෝණාශ්‍ර කොටසක් M2. හරි. වනසේ නිර්මාණය කළේ නම් එහි අනෙක් පැත්තේ දිග සොයන්න. හරි. ළමයි මම මෙන්න මෙහෙම ඔයාලට මේ කොටස පැහැදිලි කරන්නම්. මම කේන්ද්‍රික ඛණ්ඩය පොඩ්ඩක් අඳින්නම්. මෙන්න මේක කතාවක් කියන්නේ. දැන් මෙන්න මෙහෙම තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි. මෙතන අංශකම් 9යි. මේක 14යි. මෙතන BD කියලා කියනවා. හරි. මේ කොටස BD. මොකද්ද මේකෙදි කියන්නේ? මේ ගාණ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය වෙනුවට. හරි. මෙයා වෙනුවට මෙයාගේ වර්ගඵලයේ තියෙන ඍජු කෝණාශ්‍රයක්. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය කියන්නේ 154යි. ඒ වර්ගඵලයම තියෙන්න ඕනේ. හරි. මෙයාගේ වර්ගඵලය 154යි වර්ග සෙන්ටිමීටර්.
හරි මෙයාගේ වර්ගඵලය 154 වර්ග සෙන්ටිමීටර මේ වර්ගඵලයේම තියෙන ඍජු කෝණාශ්‍රයක් මෙයා වෙනුවට තිබ්බොත් කේන්ද්‍රික ඛණ්ඩය අයින් කරලා ඒ කියන්නේ හරි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන වෙනුවට BD එක් පාදයක් වෙන විදිහටම හරි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වෙනුවට මෙතනින් ඍජු කෝණාශ්‍රයක් නිර්මාණය කරන්නලු හදන්නේ. ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයේම තියෙන්න ඕනේ ඒ ඍජු කෝණාශ්‍රයට. BD එක් පාදයක් වෙන්නත් ඕනේ. එහෙනම් ළමයි මෙන්න මෙහෙම නේද වෙන්නේ. හරි මෙයාගේ වර්ගඵලය මෙන්න මේ පාදයේ එක පාදයක් වෙන්න නම් මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයක් තමයි ඔය කියන්නේ ගන්න. හරි ඔන්න ඔය වගේ කොටසක් තමයි කියන්නේ. එතකොට මෙන්න මේ කොටස අපි අයින් වෙනවා. හරි මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයත් 154 වෙනවා. ඇයි මේ කේන්ද්‍රක ඛණ්ඩ කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන ඍජු කෝණාශ්‍රයක්. එහෙනම් කේන්ද්‍රක ඛණ්ඩ කොටසේ වර්ගඵලය අපි දන්න 154යි කියලා. එහෙනම් මේ අලුතෙන් නිර්මාණය කරන ඍජු කෝණාශ්‍ර කොටසෙත් වර්ගඵලය 154යි. ඒකේ පැත්තක දිග ළමයි අපි දන්නනේ. දිග දන්නවා 14යි කියලායි. BD එක පාදයක් වනසේනේ. මේ BD එක පාදයක් වනසේම තමයි මෙයා අඳින්න ඕනේ. එහෙනම් BD එක පාදයක් වනසේ කියන්නේ BD වල දිගම තමයි මෙතෙන්ට එන්නේ. BD වල දිග සෙන්ටිමීටර් 14 නම් මෙයාගේ දිගත් 14යි. මෙන්න මේ නව කොටසේ හරි මේ අලුතින් නිර්මාණය කරන කොටසේ පළල තමයි අහන්නේ. හරි මේ අලුතින් නිර්මාණය කරන කොටසේ පළල තමයි අහන්නේ. කියන්නේ බලන්න මෙතන 14යි. කියන්නේ මෙතන 14යි සෙන්ටිමීටර. මෙන්න මේ පැත්තේ පළල හොයුවා නම් හරි. හරි. අපි දන්න කොහොමද පළල හොයන්නේ? අපි මෙහෙම ලියමු. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. නේ? ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්නේ දිග ගුණ කිරීම පළලෙන්. එහෙනම් බලන්න වර්ගඵලය අපි දන්නේ 154යි කියලා. එයා වෙනකොට එයා ලියන 154 සමානයි දිගත් අපි දන්නවා 14යි කියලා. දිග වෙනකොට ලියුවා 14. පළල අපි දන්නේ පළල ගමු ළමයි x කියලා. හරි? පළල ගමු x කියලා. පළල ගමු x කියලා. හරි? පළල වෙනකොට ලියන x කියලා. පළල වෙනකොට අපි දාගත්ත x කියලා. මේ ගුණ කිරීම 14 ළමයි මෙහෙට එනවා. ඒ කියන්නේ 154 ගුණ කිරීම 14 යටට එනවා. බෙදීම 14ක් වෙනවා. සමානයි x. හරි? මොකද්ද කරේ අපි? මෙන්න මේ වර්ගඵලය අපි දිගෙන් බෙදුවා. වර්ගඵලය 154යි, දිග 14යි. 154 14න් බෙදුවා. වර්ගඵලය ළමයි දිගෙන් බෙදුවාම අපිට පළල හොයාගන්න පුළුවන්. එහෙනම් බලන්න මේක සුළු කරමු. 14ට 14 1යි, 15ට 14 1යි, ඉතුරුයි එකක්. 14ට හරි 15ට 14 1යි, ඉතුරුයි එකක්. මේ හතර ළඟ එක තිබ්බම 14යි, 14ට 14 1යි. 154 14න් බෙදුවම අපිට ආවා 11යි කියලා. එහෙනම් x සමානයි. හරි x වලගේ අපිට ආව 11යි කියලා. ඒ කියන්නේ මේකේ අනිත් පැත්තේ දිග මෙන්න මේ දිග 11යි සෙන්ටිමීටර. එහෙනම් x සමානයි අපිට ලියත හැකි 11යි සෙන්ටිමීටර නැත්නම් පළල සමානයි 11යි සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. මොකද ළමයි අපි කරේ? මහ දෙයක් නෑ. මෙයාගේ වර්ගඵලයට සමාන කෙනෙක්ලු මෙතන තියන්නේ. එතකොට එහෙනම් අරයාගේ වර්ගඵලය 154 නම් මෙයාගේ වර්ගඵලය 154යි. BD එක පාදයක් වන විදිහටලු තියෙන්නත් ඕනේ. එහෙනම් BD වල දිගම මෙතෙන්ට එන්නත් ඕනේ. 14යි. මොකද්ද කරේ? මේ පැත්ත දිග අපි දන්නෝනේ. දිග දන්නවා. පළල අපිට හොයාගන්න ඕනේ. පළල කොහොමද හොයාගත්තේ? වර්ගඵලය බෙදුවා දිගින්. හරි. වර්ගඵලය දිගින් බෙදුවහම අපිට ආව පළල 11යි සෙන්ටිමීටර කියලා. එහෙනම් මේකේ අනෙක් පැත්තේ දිග 11යි සෙන්ටිමීටර. හරි. අනෙක් පැත්තේ දිග 11යි සෙන්ටිමීටර. හරි. අපි යන්න ළමයි ඊළඟ ගානට. හරි අපි යන ළමයි ඔයාලගේ ඊවනින් ඩෝස් එකට ඊවනින් ඩෝස් වල පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා අරය සෙන්ටිමීටර් 7ක්ද පරිමිතිය සෙන්ටිමීටර් 25ක්ද වූ කේන්ද්‍රක ඛණ්ඩ හැඩති ආස්තරයක චාපදික සොයන්න. හරි බලන්න මේකේ අරය දීලා තියෙන සෙන්ටිමීටර් 7යි පරිමිතිය සෙන්ටිමීටර් 25යි කියලා දීලා දෙනවා කේන්ද්‍රක ඛණ්ඩ හැඩති ආස්තරයේ චාපදික අහන්නේ. හරි ළමයි මම උදාහරණයක් විදිහට ඔයාලට මෙන්න මෙහෙම කතාවක් කියන්නම්. නිකන් අපි උදාහරණයක් විදිහට කේන්ද්‍රක ඛණ්ඩයක් අඳිමුකෝ. ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක කොහොමද කොටස් වෙන්නේ? හරි කේන්ද්‍රික ඛණ්ඩයක කොටස් වෙන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක කොටස් වෙන්නේ අරයවල් දෙකයි චාප දිගයි. හරි කේන්ද්‍රික ඛණ්ඩයක මේ තියෙන ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක් මේකේ මෙන්න මේ තියෙන චාප දිග. හරි මෙයයි කියන්නේ අරයන්. හරි මේ දෙක අරයන්. මේ තියෙන්නේ අරයන් දෙක. චාප දිගයි අරයන් දෙකකුයි තමයි කේන්ද්‍රික ඛණ්ඩයකට තියෙන්නේ. හරි චාප දිගයි අරයන් දෙකකුයි තමයි කේන්ද්‍රික ඛණ්ඩයකට තියෙන්නේ. ඕනම කේන්ද්‍රික ඛණ්ඩයකට තියෙන්නේ චාප දිගයි අරයවල් දෙකයි. හරි ඕනම කේන්ද්‍රික ඛණ්ඩයකට තියෙන්නේ චාප දිගයි අරයන් දෙකයි. හරි බලන්න දැන් මෙතන අහන්නේ අරය දීලා තියෙනවා පරිමිතියක් දීලා තියෙනවා චාප දිග අහන්නේ. හරි ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය අපි කොහොමද ගන්නෙ? හරි පරිමිතිය ගන්නේ කොහොමද? පරිමිතිය සමානයි. හරි අපි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය ගන්න ළමයි මේ වටේ දිගනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන්නේ මේ වටේ දිග. ඒ කියන්නේ මේ චාප දිගයි මේ අරයයි මේ අරයයි. හරි
කේන්ද්‍රික ඛණ්ඩයක අපි පරිමිතිය ගන්නේ චාප දිගට එකතු කරනවා අරේවල් දෙක. හරි. චාප දිගට එකතු කරනවා. චාප දිගට අපි එකතු කරනවා මේ අරේවල් දෙක. හරි. අරය ධන අරය. එහෙමනේ වෙන්නේ නේ. චාප දිගට අපි අරයන් දෙකක් එකතු කරලා තමයි පරිමිතිය ගන්න. මේ කේන්ද්‍රික ඛණ්ඩයක තියෙන්නේ චාප දිග වල එකයි අරයන් දෙකයි. ඒ කියන්නේ චාප දිගට අරයවල් දෙකක් එකතු කරලා තමයි පරිමිතිය ගන්න. බලන්න මේකේ පරිමිතිය දීලා දෙන 25යි කියලා. එහෙනම් මම පරිමිතිය වෙනුවට ලියන ළමයි 25යි කියලා. හරි. චාප දිග තමයි යහන්නේ. මං යාව ගන්නම් x කියලා. ධන අරය දීලා දෙන 7යි කියලා. අරය 7යි. එහෙනම් මෙයාටත් 7යි. ධන මෙයාටත් 7යි. එහෙනම් බලමු ළමයි මේක සුදු කරා නම් අපිට x වල ගිහිම නැත්තම් චාප දිග අපිට හොයාගන්න පුළුවන්. හරි. 25 සමානයි x ධන 7යි 7යි අපිට එකතු කරාම 14යි කියලා ගන්න පුළුවන්. මේ ධන 14 ළමයි මම මෙහෙට අරන් එනවා. 25 ඍණ 14 වුණා සමානයි x. හරි. 25 ඍණ 14 සමානයි x. 25න් 14ක් අඩු කරාම අපිට එනවා 5න් 4ක් 1යි 2කින් එකක් 11යි. හරි. 11යි සෙන්ටිමීටර තමයි ළමයි මෙන්න මේ කියන හරි මේක නෙමෙයි මෙන්න මේ කියන කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග වෙන්නේ. හරි. 11 සෙන්ටිමීටර තමයි ළමයි මෙන්න මේ කියන කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග වෙන්නේ. මොකද්ද කියලා තිබ්බේ? අරය දීලා දෙන පරිමිතිය දීලා දෙන චාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයක ළමයි පරිමිතිය ගණිතදී අපි කරන්නේ මොකක්ද? චාප දිගට අරයවල් දෙකක් එකතු කරනවා. හරි. චාප දිගට අරයවල් දෙකක් එකතු කරනවා. එහෙනම් මොකද්ද මෙතන කරේ මේ? පරිමිතිය දන්නවා අපි පරිමිතිය වල 25 ලියාගත්තා 25න් අඩු කරා අරයවල් දෙක. හරි. කේන්ද්‍රික ඛණ්ඩයකට ළමයි එන්නේ කේන්ද්‍රික ඛණ්ඩයකට එන්නේ චාප දිගයි අරයවල් දෙකයි. එහෙනම් මෙතන අරයවල් දෙක කියාගේ අපි දන්නවා. එක අරයක් 7යි නම් අනිත් අරයත් 7යි. 7යි 7යි 14යි. එහෙනම් සම්පූර්ණ පරිමිතිය. හරි. එහෙනම් පරිමිතිය 25යි 25න් අපි අඩු කරනවා අර 14. 25න් 14ක් අඩු කරාම චාප කොටසේ දිග අපිට එනවා 11යි සෙන්ටිමීටර කියලා. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට හරි අපි යන ළමයි දෙවෙනි ප්‍රශ්නයට දෙවෙනි ප්‍රශ්නය අපෙන් අහලා තියෙනවා රූපේ දී ඇති තොරතුරු භාවිතයෙන් x යගේ සොයන්නලු. හරි. අපි බලන්න මෙන්න මේ රූපේ දීලා තියෙන තොරතුරු ඇසුරෙන් x වල අගය තමයි අහන්නේ. x තියෙන්නේ මෙන්න මෙහි. හරි. බලන්න මේ කොහොමද හදන්නේ කියලා බලන්න මෙන්න මේ පාදයයි මේ පාදයයි දිගින් සමානයි. හරි. ගාන දීලා තියෙනවා මෙන්න මේ පාදයයි දිගින් සමානයි. එහෙනම් ළමයි ඔයාලා දන්නෝ ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒවාට සම්මුඛ කෝණද සමාන වෙයි. හරි. මේ පාද ඉස්සරහින් මෙයා මේ පාද ඉස්සරහින් මෙයා. පාද දෙක සමාන නම් හරි පාද දෙක සමාන නම් කෝණ දෙක සමාන වෙනවා. හරි. පාද දෙකක් සමාන වෙනම් කෝණ දෙකක් සමාන වෙයි. බලන්න ළමයි මෙන්න මෙතන අංශක 110 කියලා දීලා තියෙනවා. හරි. මේ තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය පාදයක් දික් කරලා මේ බාහිර කෝණයක් හදලා තියෙනවා. ඔයාලා දන්න ක්‍රමයට අනුව ත්‍රිකෝණයක හරි ඔයාලා දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. හරි. ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් බලන්න ළමයි මේ කෝණ දෙක සමානයි කියලාත් අපි දැන් ගත්තා. හරි. මේ කෝණ දෙක අපි සමානයි කියලා දැන් හොයාගත්තා. මේ කෝණ දෙකේම එකතුවත් 110 වෙනවලු. හරි. මේ බාහිර කෝණය සමානයි මේ දෙන්නගේ එකතුවට. මේ දෙන්න සමානත් වෙනවා මේ දෙන්නගේ එකතුව 110 වෙනවා. එහෙනම් එකක් අපිට ගත හැකි අංශක 55යි කියලා. හරි. 110 දෙකට බෙදුවාම 110 මන් දෙකට බෙදුවයි මේ කෝණ දෙක සමානයි. ඒ වගේම මේ කෝණ දෙකේ එකතුව 110ක් වෙනවා. හරි. මේ කෝණ දෙක සමානයි කියලා අපි හොයාගත්තා. ඒ වගේම මේ කෝණ දෙක එකතුවත් 110යි. එහෙනම් දෙන්නගේ එකතුව 110 නම් එක්කෙනෙක් අංශක 55යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. දෙන්නම 110යි එක්කෙනෙක් 55යි කියලා ගන්න පුළුවන්. එහෙනම් ළමයි x වලගේ අපිට හොයන්න පුළුවන් මේ බලන්න මේ තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණයක්. මේ සරල රේඛාවක් මත පිහිටි කෝණය මේ සරල කෝණයක් තියෙන්නේ බද්ධ කෝණ. එහෙනම් x වලගේ ගන්න පුළුවන් 180න් 55ක් අඩු කරලා. හරි. එහෙනම් මම x වලගේ කිරීම ලියන්න x සමානයි 180න් මම අඩු කරනවා අංශක 55ක්. එහෙනම් බලන්න x වලගේ අපිට එනවා 180න් 55ක් අඩු කරාම අංශක 125යි කියලා. හරි. බද්ධ කෝණ වලින් තමයි ළමයි ඒක ගත්තේ. බද්ධ කෝණ x වලගේ අපිට එනවා අංශක 125යි කියලා. හරි. x වලගේ අපිට එනවා අංශක 125යි කියලා. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට හරි අපි ළමයි ඔයාලගේ තුන්වෙනි ප්‍රශ්නයට බලමු. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා සාධක සොයන්න කියලා දීලා තියෙනවා. හරි. 2x වර්ගය ඍණ 7x ධන 6. මෙන්න මේ කියන ප්‍රකාශනයේ සාධක හොයන්න තමයි ළමයි තියෙන්නේ. හරි. 2x වර්ගය ඍණ 7x ධන 6. මේ කියන ප්‍රකාශනයේ සාධක අහන්නේ. හරි. බලන්න මේ x වර්ගයේ ඉස්සරහින් මේ
x වර්ගයේ ඉස්සරහින් පදයක් තියෙනවා. හරි. x වර්ගයේ ඉස්සරහින් ඉලක්කමක් තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ අවසන් පදයයි ඒ ඉලක්කමයි ගුණ කරනවා. අවසන් පදයේ මේ ගුණ කරනවා. 6 වරක් 2 අපිට එනවා 12යි කියලා. හරි. 6 වරක් 2 12යි කියලා ආවා. අපි ළමයි දැන් මොකද කරන්නේ? මේ 12 සාධක බලනවා. මැද පදේ ඉන්න කෙනෙක් වෙනකම්. හරි. අපි දැන් 12 සාධක බලනවා. 1 වරක් 12 12යි, දෙවරක් 6 12යි, ආය 3 වරක් 4 12යි. බලන්න ළමයි මේ සංඛ්‍යා දෙකක් එකතු කරාම හරි අඩු කරාම හරි මැද පදේ ඉන්නේ කාගෙන්ද කියලා. මෙතන තියෙන්නේ 7. හොඳේ. මෙතන තියෙන්නේ 7. 7 හදාගන්න පුළුවන් අපිට මෙන්න මේ දෙන්න ගත්තා නම්. හරි. 7 හදාගන්න පුළුවන් අපිට මෙන්න මේ දෙන්න ගත්තා නම් මේ 3යි 4යි. 3ට 4ක් එකතු කරාම 7 එනවා නේද? 3යි 4යි 3ට 4ක් එකතු කරාම මැද පදේ 7 එනවා. එහෙනම් ළමයි අපි ගන්න මේක එක්කෙනෙක් 3ix අනික 4ix කියලා. හරි. බලන්න මම පළවෙනි පදේ එහෙම ලියන වෙනසක් නැහැ. 2x වර්ගය අවසන් පදේ ධන 6ත් එහෙම ලියන වෙනසක් නැහැ. 7x වෙනුවට මට ලියට හැ එකක් 4x අනිත් එක 3x. හරි. මම 4x මෙහෙට කරලා ලියන්නම්. 4x අනිත් එක 3x. මම 4x ළමයි මෙහෙට කරලා ලිව්වේ මෙතනින් පොදු පද එළියට ගන්න ලේසි හින්දා. හරි. මේ 4x මම මෙතනින් ලිව්වේ පොදු පද එළියට ගන්න ඕන හින්දා. හරි. ඒ වැඩි හිතන්න ඕනේ. මම 4 මේ 4 කියන්නේ දෙකේ ගුණාකාරයක් හින්දා ඒවා මම ලියාගත්තා මේ දෙක ළඟින්. හරි. බලන්න ළමයි දැන් බලමු ලකුණ කොහොමද එන්නේ කියලා. මැද තියෙන්නේ ඍණ. හරි. මේ 7x වල ලකුණ ඍණ. එහෙනම් මේ දෙන්නගේ ලකුණ බලන්න එන්න ඕනේ කොහොමද කියලා. ළමයි මේ දෙන්න එකතු වුණාම නේද 7 හැදෙන්නේ. ඈ 3යි 4යි මේ 4යි 3යි එකතු වුණාම තමයි 7 හැදෙන්නේ. එහෙනම් මෙයාගේ ලකුණත් ඍණ, මෙයාගේ ලකුණත් ඍණ. මොකද දන්නවද? ඍණ 4යි ඍණ 3යි තමයි ඍණ 7 වෙන්නේ. හරි. ධන 4යි ධන 3යි වුණොත් ධන 7 වෙනවා. මෙතන ලකුණු දෙන්නගෙම ධන වුණොත් ළමයි මෙතන ධන වෙනවා. මෙතන ධන වෙන්න බෑනේ. මෙතන තියෙන ඍණ නිසා මේ දෙන්නගෙම ලකුණ ඍණ වෙන්න ඕනේ. මොකද දෙන්නගේ එකතුවෙන් මෙයා හැදලා දිනේ හින්දා. 4යි 3යි 7ix. හරි. බලන්න ළමයි මම මෙන්න මේ දෙන්නව ඉස්සෙල්ලා ගන්නවා. මේ දෙන්නගේ පොදු පදේ කවුද බලන්නකෝ. මේ දෙන්නටම පොදුයි නේද 2x. හරි. මම ඒව ගන්නවා එළියට. 2x ගත්තා එළියට. 2x වර්ගයෙන් 2x ගත්තාම මට මෙතන x ඉතුරු වුණා. ඒ කියන්නේ 2x වර්ගයෙන් 2x බෙදුවා. හරි. 2x වර්ගයෙන් 2x බෙදුවාම මට x ඉතුරු වුණා. ඍණ 4x වලින් 2x අරන් තියෙන්නේ. ඒ කියන්නේ 4x වලින් 2x බෙදලා දින්නේ 4x වලින් බෙදන 2x. x ට x කැපුණා 2ට 1යි 4ට 2යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 2. හරි. 4x වලින් 2x බෙදුවාම 2යි. ඊට පස්සේ බලන්න මේ දෙන්න මෙතනින් කවුද පොදු? මෙතනත් ඍණ 3 තියෙනවා. මේ 6 ඇතුලේ ඍණ 3 තියෙනවා. හරි. මෙතන පොදුයි ඍණ 3. හරි. මම මේ ඍණ 3 ගන්නවා එළියට. මේ ලකුණත් එක්ක ඍණ 3 ගත්තා එළියට. එළියට ගත්තාම ඍණ 3 මෙතනින් x ඉතුරු වුණා. ධන 6 3ෙන් බෙදුවාම මේ ධන 6 බෙදීම ඍණ 3 කියන්නේ ඍණ 2යි. හරි. ධනයි ඍණයි බෙදුවාම ඍණ 6 3ෙන් බෙදුවාම 2යි. මේ 6 3ෙන් බෙදුවාම 2යි. හරි. බලන්න ළමයි මේ දෙන්නම එක වගේ එහෙනම් දෙන්නෙක් වැඩක් නැහැ. මම මේ දෙන්න වෙනුවට x ඍණ 2යි කියලා එකක් ලියා ගන්නවා. හරි. මේ දෙන්න වෙනුවට එකක් ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ එළියේ ඉන්න දෙන්නව තව වරහණකට දාලා ලියනවා. 2x ඍණ 3. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනයේ සාධක වෙන්නේ x ඍණ 2 වාරයක් 2x ඍණ 3. හරි. x ඍණ 2 වාරයක් 2x ඍණ 3 තමයි මේ ප්‍රකාශනයේ සාධක වෙන්නේ. හරි. අපි යන ළමයි ඊළඟ ප්‍රශ්නයට. හරි. අපි යන ළමයි ඔයාලගේ හතරවෙනි ප්‍රශ්නයට හතරවෙනි ප්‍රශ්නේ ඉදිරියේ තියෙන ලඝු ප්‍රකාශනයක්. හරි. අපි දැන් ඕන තරම් හැදුවා නේද? ලඝු ප්‍රකාශන අපි දැන් ඕන තරම් හැදුවා. මේකෙත් බලන්න ගානේ අපින් අහන්නේ ලඝු දෙකේ පාදයට x සමානයි බිඳුව නම් x අගය සොයන්න. හරි. ළමයි ප්‍රශ්නේ මොන විදිහට ඇහුවත් අපිට කරන්න තියෙන්නේ ලඝු වලින් දීලා නම් දර්ශක වලට හරවලා ලියනවා. දර්ශක වලින් දීලා නම් ලඝු වලට හරවලා ලියනවා. හරි. ලඝු වලින් දීලා නම් දර්ශකාකාරයෙන් ලියනවා. දර්ශකාකාරයෙන් දීලා නම් ලඝු ආකාරයෙන් ලියනවා. එහෙනම් බලන්න ළමයි ලඝු පදයක් දීලා දින්නේ ලඝු ආකාරයෙන් තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද මේක කරන්න ඕනේ? දර්ශකාකාරයෙන් ලියන්න ඕනේ. හරි. බලන්න ලඝු දෙකේ පාදයට x සමානයි බිඳුව නම් x වලගේ තමයි අහන්නේ. හරි. ළමයි x වලගේ හිතන්න කලින් අපි මෙන්න මේ ලඝු විදිහට දීලා දෙන ප්‍රකාශනය දර්ශකාකාරයෙන් ලියමු. හරි. බලන්න ලඝු වල පාදය 2 නම් දර්ශකයේ පාදයක් 2 වෙනවා. හරි. ලඝු වල පාදය 2 නම් දර්ශකයේ පාදය 2 වෙනවා. සමාන කිරීමෙන් එහා පැත්තේ ඉන්න බිඳුව පයින් මෙයාගේ බලය විදිහට නැත්නම් දර්ශකයේ විදිහට. හරි. සමාන කිරීමෙන් එහා පැත්තේ ඉන්න බිඳුව පයින් මෙයාගේ බලය විදිහට එහෙම නැත්නම් දර්ශකයේ විදිහට සමානයි මේ x පයින් අනිත් පැත්තට. හරි. x පයින් අනිත් පැත්තට. බලන්න ළමයි අපි කරේ මේ ලඝු වලින් දීලා තිබු ප්‍රකාශනය දර්ශකාකාරයෙන් ලිව්වා. අපිට ආවා
දෙකේ බිඳුවේ බලය සමානයි x. ඒ කියන්නේ x සමානයි දෙකේ බිඳුවේ බලය කියලා අපිට ආවේ. හරි. දැන් ළමයි අපෙන් අහන්නේ x වලගය. හරි. අපෙන් දැන් අහන්නේ x වලගය. බලන්න මේ x සමානයි දෙකේ බිඳුවේ බලය. අපි දන්නවා ළමයි ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය එකයි. හරි. ළමයි ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය එකයි. 100 බිඳුවේ බලය එකයි, 1000 බිඳුවේ බලය එකයි, 5 බිඳුවේ බලය එකයි, 10 බිඳුවේ බලය එකයි, 2 බිඳුවේ බලය එකයි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය එකයි. එහෙනම් බලන්න ළමයි දෙකේ බිඳුවේ බලයත් අපිට ලියන්න පුළුවන් x සමානයි 1යි කියලා. හරි. දෙකේ බිඳුවේ බලයත් 1යි. එහෙනම් x වලගේ ළමයි අපිට එනවා 1යි කියලා. එහෙනම් බලන්න x වලගේ අපිට එනවා ළමයි 1යි කියලා. හරි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය 1යි. හරි. මොකද්ද අපි කරේ? ලඝු වලින් දීලා තිබ්බ ප්‍රකාශනය අපි ඉස්සෙල්ලාම දර්ශකාකාරයෙන් ලිව්වා. ලියලා බැලුවා මොකද්ද මේ අහන්නේ කියලා. ලියලා බැලුවාම අපිට තේරෙනවා හරි දර්ශකාකාරයෙන් ලිව්වට පස්සේ අපිට තේරෙනවා දෙකේ බිඳුවේ බලය සමානයි x කියලා. හරි. ඒ කියන්නේ x වල හරි. ඒ කියන්නේ x සමානයි දෙකේ බිඳුවේ බලය කියලා. අපි දන්න ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය 1යි කියලා. එහෙනම් x සමානයි 1යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. x සමානයි 1යි කියලා අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට හරි. අපි ළමයි ඔයාලගේ අවසාන ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ අපිට විසඳන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ බලන්න මේක වර්ගජ සමීකරණයනේ. x ඍණ 2 වාරයක් x ධන 3 සමානයි බිඳුව. අපි පන්තියේ මේ වගේ ගණන් ඕන තරම් හැදුවා. හරි. අපි පන්තියේ මේ જાති ගණන් ළමයි ඕන තරම් හැදුවා. බලන්න මේ x ඍණ 2 වාරයක් x ධන 3 සමානයි බිඳුව විසඳන්න කියලා තියෙන්නේ. මේ බලන්න මහ දෙයක් නැහැ නේද? මෙතන මේ පද දෙකක ගුණිතේ බිඳුව වෙලා. මේ බලන්න මේ පදයයි ගුණ කරාම බිඳුව වෙලා. බලන්න මේ තියෙන්නේ වර්ගජ සමීකරණයක්. අපි දන්නවා ළමයි වර්ගජ සමීකරණයකට x වලට උත්තර දෙකක් එනවා. හරි. ඕනම වර්ගජ සමීකරණයකට x වලට අගයන් දෙකක් එනවා. එහෙනම් බලන්න මෙතන මේ තියෙන්නේ පද දෙකක ගුණිතය ළමයි බිඳුව ළමයි x ඍණ 2 වාරයක් x ධන 3 සමානයි බිඳුවයි. අපි දන්න ළමයි පද දෙකක ගුණිතය බිඳුව වෙන්න නම් එක්ක මෙහා බිඳුව වෙන්න ඕනේ එක්ක මෙහා බිඳුව වෙන්න ඕනේ. හරි. පද දෙකක ගුණිතය මේ වරහන් අතර තියෙන ලකුණු ගුණ කිරීමනේ. එතකොට මේ පදයේ ගුණිතය බිඳුවක් වෙලා නම් එහෙනම් මේ දෙන්නගෙන් එක්ක මෙහා බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙහා බිඳුව වෙන්න ඕනේ. නැත්නම් දෙන්නම බිඳුව වෙන්න ඕනේ. හරි. පද දෙකක ගුණිතය බිඳුව වෙන්න නම් එක්ක මෙහා බිඳුවයි එහෙම නැත්නම් මෙහා බිඳුවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් එක්ක x ඍණ 2 සමානයි බිඳුව හෝ හරි මේ වරහන බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුවයි කියලා. හරි. පද දෙකේ ගුණිතය බිඳුව වෙලා නම් එක්ක x ඍණ 2 සමානයි බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් x ධන 3 සමානයි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් බලන්න ළමයි මේ ඍණ දෙක අනිත් පැත්තට අරන් යන්න පුළුවන්. x සමානයි ඍණ දෙක අනිත් පැත්තට ගියාම ධන දෙකක් කියලා එනවා. හෝ ධන 3 අනිත් පැත්තට ගියාම හරි x සමානයි ධන 3 අනිත් පැත්තට යනවා ඍණ 3යි කියලා එනවා. එහෙනම් බලන්න මෙන්න මේ සමීකරණයේ විසඳුම් වෙන්නේ x සමානයි 2 හෝ x සමානයි ඍණ 3. හරි. x සමානයි 2 හෝ x සමානයි ඍණ 3 තමයි ළමයි මේ සමීකරණේ උත්තර වෙන්නේ. හරි ළමයි එහෙනම් අද අපේ වැඩේ ඉවරයි. මෝර්නින් ඩෝස් එකයි ඉවනින් ඩෝස් එකයි දෙකම අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරා. ඉතින් ඔයා ඉස්සෙල්ලා තනියෙන් ගාන හදන්න උත්සාහ කරන්න. හරි. ඔයාලා ඉස්සෙල්ලා තනියෙන් ගාන හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක බලන්න. හරි. මේ වීඩියෝ එක බල ගණන් හදන්න එපා. හරි. බලන ගමන් හදන්න එපා. ඉස්සෙල්ලා තනියෙන් try කරන්න. එහෙම වෙලා ළමයි අපිට පුළුවන් වෙන්නේ නැහැ. හරි. අපිට පුළුවන් වෙන නම් ඉස්සෙල්ලා අපි අනිවාර්යෙන් තනියෙන් උත්සාහ කරන්න ඕනේ. ඔයාලා තනියෙන් උත්සාහ කළා ඊට පස්සේ ගාන හදන්න. හරි. වැඩ ටික හොඳට කරගන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හරි.